කටයුතු සිදු කරන අතර බංකොලොත් දේශපාලන පක්ෂ විසින් ප්‍රදේශ පුරා ව්‍යාජ තොරතුරු යවමින් සභාව මැදිහත් නොවන බවත් සභාව මීට වඩා මැදිහත් වුණා නම් එම ජීවිත බේරා ගැනීමේ හැකියාව තිබූ බවත් ප්‍රකාශ කරමින් පවතිනවා. එතකොට මෛත්‍ර මල මිනිමකින් කියලා දේශපාලනේ බලලා ගන්න අපිට කිසිම ඕමනාවක් නැහැ. මේ 88 89 කුණාටුව තමයි මේ ආවේ. වැස්සේ නැත්තම්, ගම්වතුර තිබ්බේ නැත්තම්, නායකයෙ නැත්තම්. අපි දැක්කේ 88 89 කාලේ ගස් කපලා දාලා, ලයිට් කණු කඩලා, ට්‍රාන්ස්ෆෝමර් බිම දාලා, බෝක්කු පාලම් කුඩු කරලා, පාරක මිනිහෙක් නැහැ. මිනිස්සු කෑලි කෑලි කපලා ටයර් උඩත් එක්ක හැමතැනම දාලා. පාටුවෙන් අවතන් වූ සහ ඊයගිය සියලු දෙනාට සෞඛ්‍ය පළ කරන අතර අවතන් වී සියලු දෙනාට ඉක්මනින් නැවත වාසස්ථාන වලට යන්න ආසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම කතාව පටන් ගන්නවා. ඇත්තටම අපේ ප්‍රදේශයේ මගේ කොට්ටාසේ ගත්තොත් දෙදෙනෙක් මිය ගිය නායක ආවා. ඒ වගේම සැලකම කොට්ටාසේ 4 දෙනෙක් මිය ගියා. ඒ සියල්ලට සභාව ලෙස තා හොඳින් මැදිහත් වුණා. සභාව සේවකයන් තමන්ගේ රාජකාරියෙන් ඔබට ගිහින් ඉතා හොඳ සේවයක් කරා යාගේ කළ යුතුයි. ඒ වගේම බංකොලොත් දේශපාලන පක්ෂ විසින් ඉතා වැරදි තොරතුරු සමාජගත කරන්න උත්සාහ කරමින් පවතිනවා. අතන ගත්තොත් ඊවිල්ල කොට්ටාසේ අලුත්ගම ගම්මානයේ නායකීය අවස්ථාවේදී නායකීය දිනයේ සිට සභාවේ සේවකයන් සභාපතිතුමා සහ මන්ත්‍රීවරු මූලිකත්වයෙන් ජීවිතය අහිමි වී නැත්නම් මේ ජීවිතය නැවත බේරා ගැනීමේ උත්සාහයක් ගත්තා. ඉතින් ඒ සියලු කටයුතු සිදු කරන අතර බංකොලොත් දේශපාලන පක්ෂ විසින් ප්‍රදේශ පුරා ව්‍යාජ තොරතුරු යවමින් සභාව මැදිහත් නොවන බවත් සභාව මීට වඩා මැදිහත් වුණා නම් එම ජීවිත බේරා ගැනීමේ හැකියාව තිබූ බවත් ප්‍රකාශ කරමින් පවතිනවා. ඉතින් සභාපතිතුමනි කියන්න කැමති ප්‍රාදේශ සභාව එම සිද්ධිය වුණු දිනේම තමාගේ ප්‍රාදේශ සභා සේවකයන් සහ JCB යන්ත්‍රය ගෙන ගොස් එම මස්කන්ධ ඉවත් කරලා ජීවිත බේරා ගැනීමේ උත්සාහයක් දරුවා. නමුත් ඒ තියෙන අනතුරුදායක බව නිසා හමුදාව වෙන තෙක් යම් ප්‍රමාණයක වේලාවක් බලා සිටියා. නමුත් හමුදාව වෙදින් එම ප්‍රදේශයට ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා ඒ මොහොතේම මృతදේහ හෝ කෙනෙක් බේරා ගැනීමේ හැකියාවක් නැහැ පවතින තත්ත්වයන් මත. ඒක නිසා අපි වැස පාය වෙලාවට ඇවිල්ලා මේක අයින් කරන්නම් කියලා කිව්වා. ඉතින් ඒ හැකියාවක් තියෙන ආයතනයක් විදිහට ආරක්ෂක අංශය ඇවිල්ලා එහෙම දෙයක් කියනකොට සභාවේ සේවකයන් විදිහට හෝ සභාපතිතුමා හෝ මන්ත්‍රීවරු විදිහට අපිට හැකියාවක් නැහැ. ඒක හිතුවක්කාරී ලෙස ඉවත් කරන්න. ඉතින් ඒ වගේම සභාවේ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවන නිසා ප්‍රදේශයේ පවතින යන්ත්‍රෝපකරණ කුලියටගෙන මෙම කටයුත්ත සිදු කරනු ලබනවා. එයටත් අතමුන් ප්‍රකාශ කරනවා එය කුලියට ගෙනාවේ නැහැ ප්‍රධානයන් කියලා. ඒ කෙසේ වෙතත් ප්‍රකාශ කළ යුත්තේ මේ ඇතිවී වෙන අපදා තත්ත්වය බංකොලොත් දේශපාලන පක්ෂ විසින් තමාගේ නැතිවිච්ච දේවල් අල්ලා ගැනීමේ බෝ බලය ලබා ගැනීමේ පටු අරමුණකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කියන්න ලැජ්ජයි ඇතම් මන්ත්‍රීවරු දේශගුණය වර්ෂාව පහව ගිහිල්ලා අවුව වැටෙනකන් පැත්තටවත් නොගින් ඉඳලා අවුව වැටිලා මృతදේහයත් අරගෙන සියල්ල සිදු කිරීමෙන් පස්සේ මාර්ගය විවෘත කරන දිනේ එම ස්ථානයට ඇවිල්ලා තාම නින්දිත ලෙස ප්‍රාදේශීය ලේකම්ගේ කැප්ටන්තේ යවන්න එපා කියලා එතන කාලකොට්ටියක් ඇති කරා. ඉතින් ලැජ්ජයි ඒ වගේ മന്ത്രിවරු මහජන නියෝජිතයින්ද කියන එක කියන්නේ. ඉතින් ඒ බංකොලොත් දේශපාලන පක්ෂ වලට කියන්න ලැජ්ජ මේ තියන්නේ ඒ කිසිම දෙයකින් බොරු ප්‍රචාරවලින් අපේ ගමන නවත්තන්නත් බෑ. අපි මහජන නියෝජිතයින් විදිහට ප්‍රදේශීය ජනතාවට රටේ ජනතාවට කරන
සේවය වළක්වන්නත් බෑ. අපි කොට්ටාසයක් ලෙස සැලකුවෙත් නැහැ. දීවිල කොට්ටාස විදියට මම ඒ කොට්ටාසේ ජනතාව වෙනුවෙන් මැදිහත් වුණා වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරාම ජනතාව වෙනුවෙන් අපි දිවාරය නොබලා ඇතැම් විට උදේ 6 වෙනකොට එළියට ගිහිල්ලා රෑ 10යි 10:00 12යි 1යි 2යි ගෙදර එනකොට අපි ඉතා අපහසුතාවයක් තියෙන අස්කිරිවත්තට නගා වෙලා ඒ අස්කිරිවත්තේ සියලු පින්කඩවල නිරීක්ෂණය කරලා අදාළ තැන් දැනුවත් කරලා තියෙනවා නායමයේ අවධානය තියෙනවා. ඉතින් ඒ වගේ විශාල වැඩ කටයුත්තක් මේ മന്ത്രിවරු කොට්ටාසේ മന്ത്രിවරු 10 දෙනා අපේ മന്ത്രിවරු ගැන මම කතා කරන්නේ. ඒව මහන්සි වෙනකොට බංගලොත් දේශපාලන පක්ෂ ඒ අවතක්සේරු කිරීම පිළිබඳව මේ මොහොතේ මේ වගේ ව්‍යසනයක් පවතින මොහොතේ අවතක්සේරු කිරීම පිළිබඳ අනගාඩුව ප්‍රකාශ කරනවා. වැඩිදුරටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ සභාපතිතුමනි. මේ නැවතත් මම මේ මියගිය පිරිසට ශෝකය ප්‍රකාශ කරන අතර අවතන් වී සිටින සියලු දෙනාට නැවත තම නිවෙස් වලට යාමට හෝ සුදුසු ස්ථානයක පදිංචි වීමට වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ සභාවේ සේවකයන් සියලු දෙනා තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහිල්ලා සිදු කරපු අමිල සේවයට කෘතඥ වෙන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනාටම මෙවන් විපතක් නොවන අනාගතය ප්‍රාර්ථනා කරමින් අන්‍යයන්ට භූමි දැනට මේක ප්‍රතිසෝල මේ සුලි කුණාටුව නිසා ආපදාවට ලක් වෙලා පූර්ණ වශයෙන් ඉවිස් වලින් ඉවත් වෙලා කඳවුරු වලින් මේ වෙනකොට පිටත් වෙලා තියෙනවා ඥාති නිවෙස් වල ඒගොල්ලෝ පදිංචිව සිටිනවා. ඒ නිසා යටපත් ප්‍රදේශයේ තියෙන ප්‍රධාන මහජන නියෝජිත ආයතනයේ විදිහට අපිට වගකීමක් තියෙනවා මේ වෙලාවේදී ඉදිරියට රාජ්‍ය යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක වන මේ අවතැන් වී සිටින ඥාති නිවෙස් වල පදිංචි වී සිටින මේ සියලු දෙනා වෙනුවෙන් ඉදිරි පියවර ගැන අපි කාරණා කටයුතු කරන්න ඔබතුමා කරමින් සිටිනවා සභාව කරමින් සිටිනවා. නමුත් අපිට මේ ඉස්සරහට ඇති වෙන ගැටලුව තමයි හැකි ඉක්මනින් අපි යථාවත් කළ යුතු සියල්ල කඩිනමින් අපි මහ ජනතාව වෙනුවෙන් පැය 24ම නිවාඩු දින වැසි දින ඒ මොනවත් බඩගින්න ඒ මොනවත් අපි සියලු දෙනා බැලුවේ නැති. ඒක අපි පිළිගන්නවා. මහජන නියෝජිතයින් විදිහට මේ ඉන්න ප්‍රාදේශීය සභාව ඇතුලේ 18 දෙනාම තම තමන්ගේ හිත දන්නවා ඇති තමන් මොකද්ද මේ ආපදා අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් ඉෂ්ට කෙරේ. ඒක තමන්ගේම අහගත්තාම තමන්ට තේරෙනවා තමන්ගේ සීමාව ඉක්මවලා ගියාද සීමාවේ හිටියද යුතුයකම් ඉෂ්ට කරාද කියන එක. ඒක අපි හැමෝම කරලා තියෙනවා නොකරු පිසු ඇති. ඒ ගැන සොයා බලන්න ගියේ නෑ. මොකද අපිට තිබුණා ඒ වෙලාවේ අතිමහත් වූ ව්‍යසනයකට මුහුණ දීලා ඉන්න පිරිස ගලවා ගැනීම, ඉවත් කිරීම, සහන සැපයීම. මේ ටික අපි ඉතාමත්ම කර්මනාකාරීව සහ වගකීම් සහගතව කරගෙන ගියා. සියලු දෙනාගේ උදව් උපකාර රාජ්‍ය යාන්ත්‍රණයේ පෞද්ගලික කියන සියල්ලත් එක්කම. දැන් අපිට තියෙන ප්‍රධාන කාරණේ තමයි ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් සඳහන් කරනවා දිකුමර කොට්ටාසිය තුල මේ වෙනකොට පවුල් 10ක් අපි ඉවත් කරලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් නිතරම විමසීම් කරනවා. මොකද මේක දැඩි අවධානයට අපි ලක් කළ යුතුයි. සභාවේ දිකුමර කොට්ටාසිය නෙමෙයි එතකොට අබම්පොළ උරුලෑවත්ත ගලගම යටවත්ත සැලගම අස්ගිරියවත්ත මේ හැම තැනකම දැන් මේකේ මේ සියලු කාරණා කටයුතු නිල වශයෙන් සිදුවෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි. හැබැයි ජනතාව මේ සියල්ල බලාපොරොත්තු වෙන්නේ මහා ජන නියෝජිත ආයතනයේ විදිහට පළාත් පාලනයි. ඒ නිසා අපිට වගකීමක් සහ ඉටු කිරීමට යුතුයකමක් තියෙනවා මේ අවස්ථාවේදී වගකීමෙන් යුතුවම මේ ගැටලු වලට වහ ප්‍රශ්න වලට උත්තර සපයා ගැනීම අවශ්‍යයි. ඒ නිසා ගරු සභාපතිතුමාගේ සහ මේ සඳහා කැපවන සියලු දෙනාගේ උනන්දුව වඩා වැඩියෙන් අපි ක්‍රියාකාරීව ඉදිරියට ගෙන ගොස් අපිට තව මේ ඉස්සරහට ඇතුළු වෙන ගැටලු තමයි සභාපතිතුමනි මොවුන් පදිංචි කරන්නේ නම් අපි කොහෙද පදිංචි කරන්නේ
යටවත් ප්‍රදේශයේ අපිට තියෙනවා එහෙම ඉඩකඩ. අපි ඒ ගැන විමසීමක් බලන්න ඕනේ. රජයට අයිති ඉඩම් තියෙනවා ඒ ගැන අපි සියලු දෙනා විමසීම් කරලා පදිංචි කිරීමට සුදුසු ඉඩම් තියෙනවා අපි සෙවිය යුතුයි. සහ පෙරමාර්ගී කාර්යයට අපි සියලු දෙනාම දැඩි උනන්දුවෙන් යුතුව තව තවත් ආපදාවන් වලට ලක් වෙලා තියෙන තැන් තියෙනවා. සොයලා බලන්න. අදාළ නිලධාරීන් නායකයින් හමු වී අපි අපේ කොටස කරමින් ඉදිරියට යා යුතු වගේම ඒකනායක මන්ත්‍රීතුමා මුලදී අයවැය පිළිබඳව සාකච්ඡාවේදී කරුණු දක්වමින් කියා ගියා මේ අද කෙටුම්පත සංශෝධනයට ලක් වී නෑ කිසිම වෙනසක් නැතුව රජයේ ඊළඟ වර්ෂය සඳහා වෙන් කරලා තියෙන කිසිම මුදලක් මේ ආපදාව නිසා අපි ඉවත් කරගන්නේ නැහැ සංවර්ධන කටයුතු යටිතල පහසුකම් ඒ වගේම කුඩා කර්මාන්ත ගොවි කර්මාන්තයේ කෘෂි කර්මාන්තයේ දෙසියල්ලට අවශ්‍ය සැලසුම් රජයේ විසින් මේ වෙනකොට වෙන් කරහමාරයි අපි සැලසුම් ටික විතරක් ක්‍රමානුකූලව සකසමින් ඉන්නවා ඒ නිසා බය වෙන්න ඕනාවක් නැහැ ආපදාව අවස්ථාවට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ගරු ජනාධිපතිතුමා යටතේ රජය යටතේ මේ වෙනකොට කඩිනමින් වෙනුවේ සිටින බව ඔබතුමාට දන්වා සිටිනේ අපිට පළාත් පාලන ආයතනයක් විදිහට රාජ්‍ය යාන්ත්‍රණයට පෞද්ගලික යාන්ත්‍රණයට එදිකම් කළ හැකි සහ අතපෙවිය හැකි සීමාවක් තියෙනවා. ඒ සීමාවන් තුල ඉඳගෙන තමයි අපිට අපේ ප්‍රදේශය පාලනය කරන්න වෙන්නේ කියන එක සභාවට සහ ඔබතුමාට දැනුම් දෙමින් අපි ඉතුරු වෙලා තියෙන වැඩ කටයුතු වලට හැකියතාක් ඉක්මනින් යොමු වෙලා අවතල් සහ යටිතල පහසුකම් නැවත සක්සා ගැනීමට අපේ කටයුතු වලට යොමු වෙමු කියන අදහස යෝජනාව ඉදිරිපත් කරමින් ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි අවස්ථාවට. කඩේක ලක්ෂ 50ක් හම්බෙද කියලා. මේවා සභාපතිතුමනි දැනුවත් කරන්න මිනිස්සු අඩුම තරමින් අපි ආපදා කළමනාකරණයේදී වෙනදා අපේ සූර්ය දාලා එනවුස් කරලා තියෙනවා. එහෙම කරලා ජනතාව අතරේ අපි ඉන්නවා කියලා දැනගත්තොත් සමහර වසංගල අපිට අම්බානක බැන්නා. ගියපුවාම මම ගියපුවාම සමහර මන්ත්‍රීවරුන්ට බැන්නා. අපිට මහ ජනතාව ළඟට යන්න පුළුවන් දෙයිද කියලා මේකෙන් පස්සේ තීන්දුව වෙන්න බෑ. ඒක මගේ කොට්ටාසේ කිසි ගැටලුවක් නැහැ. මගේ කොට්ටාසේ මිනිස්සු ගාවට දන්නවා අපිට සාති කියන කෙනාට අපි ගියාද නැද්ද කියලා. ඉතින් සමහරක් ඒවා අපි පොදුවේ සභාවට එන පීඩනත් අපි නැති කරලා තියෙනවා. ඒ නිසා මම මෙතන දේශපාලනය කරන්නේ මේ දේශපාලන පක්ෂ ගැන යම්කිසි විවේචනයක් වුණා නම් ඒකට සමා වෙන්න. මොකද අපි මේ අතීතය අමතක කළා. මෙතනින් හරි සුනාමියෙන් අපිට නැගිටින්න තිබ්බ chance එකක් අපි අයින් කරා. මෙතනින් හරි නැගිටිමු කියලා. ඒකට අපි උපරිම සහයෝගය අපි සභාවට ගරු සභාපතිතුමාට රජයට ලබා දෙනවා. එතෙන්ද අපේ ඒවා ගන්න ඔබතුමාලා ලෑස්ති නැති එකක් අපි දන්නවා. එතකොට අපි ගෙදරට වෙලා පොරොගෙන නිදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මම කියනවා මේක සුබදායක ලෙස කළමනාකරණය කරනවා නම් අපි එතන ඉන්නවා විවේචන. අපේ විවේචන තියෙනවා. ඒවා සමහරකට අසාධාරණ වෙන්න පුළුවන්. ඒවා දැක්කම කමෙන්ට් එකක් හරි දාන්න. ඇයි මෙහෙමයි කියලා. එතකොට මේ මෙතුමා කමෙන්ට් එකක් හදා දෙපා. අපි ඉතින් ගරු සභාපතිතුමනි අපි කෙටියෙන් අදහස් දක්වනවා. ඔව් මම කෙටියෙන් අදහස් දක්වන්න. නමුත් සමහර වෙලාවට මේ අනවශ්‍ය ලෙස කාලය ලබා ගැනීමකුත් පේනවා මේ සභාව තුළ සමහර മന്ത്രി මහජන නියෝජිතයන් ඇත්තටම මේ තොරතුරු ටික අහන්න කියන මන්ත්‍රීතුමා මම විස්තර ඔක්කොම මේ සභාවේ බල ප්‍රදේශයේ මලමිනීමතින් දේශපාලනය කරන්නේ කවුද කියන එක හොඳ මනාලස ඔප්පු වුණා. මනාලස ඔප්පු වෙමින් පවතිනවා. ඇතිවන ව්‍යසනයන් වලින් දේශපාලනය කරන්නේ කවුද කියන එක මනාලස ඔප්පු වෙනවා. ඒක රටේ මිනිස්සු දන්නවා. අපේ ගම්වල මිනිස්සු දන්නවා. ගමින් මුල මිනිස්සු අපිට කියනවා. මේ වෙලාවේ ඇතිපොළ බඩහිර ඒ ආසන්න උදේ දූල්ලෑවට රත් මේ අස්ගිරිය ඔය දේවල් ඒ මිනිසුත් එක්ක මේ දවස්වල හැතුරුනකොට ඒ මිනිසු කියන දේවල් අපිට හොඳට පැහැදිලිනවා. අපි කොච්චර මෙතන කතා කරත් එකිනෙකාට චෝදනා එල්ල කරගත්තත් සුපුරුදු පාර්ලිමේන්තුවේ සමහරක් කියන ඒවා මේ ස්ථානයේ එළියට පයින් බව පේනවා. ඒක නිකන් මේ මම කොලම නාටකම් වඩුවක් වගේ. එහෙම නැහැ. මෙතනදී මිනිස්සු ඉන්නේ කොතනද? අපි කොතනද ඉන්නේ කියලා කවුරුත් දන්නවා. ඇතිපොළ ගත්තොත් එහෙම අර മന്ത്രിතුමා කිව්වා ටිකක් ඉන්නවනම් තමයි හොඳ. කිව්වා
මෙහෙම ආවා දුන්නා කියලා. සත්භාවයෙන් යමක් කරපුවාම ඒකයි කියන්න ඕනෙන්නේ නැහැ. එතනදී මම මුල ඉඳලම හිටියා. ඇතිපොළ වෙච්ච දෙයට මම ඒ උදාහරණය ඔබට පැහැදිලි කරන්න. මුල ඉඳලම හිටියා. එතකොට අඩුපාඩු තිබුණා. රාජ්‍ය නිලධාරීන්ගේ අඩුපාඩු මම දැක්කා. හැබැයි ගමේ මිනිස්සු එක පොදියට මේකට එකතු වුණා. අනිත් අය කිසි කෙනෙක් එක පැයක් බඩගින්න තිබ්බේ නැහැ. මිනිස්සු එකතු වුණා. මිනිස්සු එයාලට කෑම බීම පන්සලේ සියල්ල දුන්නා. ඒ අතරේ රාජ්‍ය නිලධාරීන් රජයේ පැත්තෙන් කෙරෙන්න ඕනේ මොකද්ද කියලා පැහැදිලි කරා. ඒ සඳහා සූදානම් වුණා. මහජන නියෝජිතව ආවා. තවත් ඒ මහජන නියෝජිතව සමග ජනතාව සමග සිටින පිරිස ආවා. අපේ පාර්ලිමේන්තු නියෝජිතයන් ආවා. ඒ ඇවිල්ලා අඩුපාඩු සෙව්වා. කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ. ඒ විපත වුණාට පස්සේ රජයේ මගින් ලබා දෙන වියලි සලාකපවා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් වුණේ නැහැ. හැබැයි රාජ්‍ය නිලධාරීන් කුමන අඩුපාඩු බාධක තිබුණත් සපයන්ට සූදානම් හිටියේ. හැබැයි එහෙම ගැනීම අවශ්‍යතාවයක් වුණේ නැහැ. පසුව තමයි ඒවා දෙන්න උනේ. මොකද මිනිසුන්ගේ සත්භාවයෙන් ඒවට එක්කාසු වුණා. දැන් මම කියන්න ආවේ කරුණා කරලා අපරාධේ මේ දේශපාලනය අවශ්‍ය නැහැ අපිට. මේ මම වචන සමහර පාවිච්චි කරන්න කැමති නැහැ. එහෙම කරලා කවදාවත් බෑ. ඒක නිසා මෙතනදී අපේ අවධානය යොමු වෙන්න ඕන කාරණාවක් විතරක් මම කියන්න. අපි කවුරුත් බොහෝ දෙනෙක් ඒක ජනාධිපතිතුමා නම් හැබැයි කීවා ඒක ප්‍රසිද්ධියේ කීවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. එතුමා එක උදාහරණයක් කිව්වා අඩි 5000ට වඩා උස ප්‍රදේශවල වනගා කරනවා. ඒ මිනිස්සු ගන්නවා පහලට කියලා. දැන් අපේ ප්‍රදේශ ගත්තත් එහෙම ඉහළ ප්‍රදේශවල අඩි ගාණ වැඩ කොහොමුණත් ඒ ජනතාව ගොඩක් දුක්ින්ද. බුද්ධ ධර්මයේ තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා එකක්. නිවන් දකින්න ඉස්සරහට කරන දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය දුක නැති කිරීම. එහෙනම් දැන් දුක තමයි. දැන් ඔන්න ව්‍යසනයක් ගැන කතා කරනවා. ඒක තමයි දුක. එනකට හේතුව මොකක්ද? ඔන්න ඔතන තමයි අපි අමතක කරන තැන. මෙතුවක් කාලයක් පුරාවට පරිසරය විනාශ කරලා අක්‍රමවත් ඉදිකිරීම කරලා හිතවතුන්ට ගෙවල් හදලා හෝටල් හදලා මේ නොයෙක් තැන්වල ඒවට අනුමැතිය දීලා නඩු දානවා නම් එයාලට නඩු දාන්න ඕනේ. දැන් මේකට ආවේ නැහැ මේක කිව්වේ නැහැ කාලගුණෙන් කිව්වා මේ මන්ත්‍රීවරු නිහඬව හිටියත් ඒක නෙවෙයි කාරණාව. නඩු දානවා අර මෙච්චර අවුරුදු 76 මේ රට කරපුුන්ට නඩු දාන්න ඕනේ. මේ පරිසරය විනාශ කරපු වේරුන්ට ඇටිපොලට ඇවිල්ලා බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. එව්වයි නඩු දාන්න ඕනේ. වරද කරුවේ උන් මම වචනේ පාවිච්චි කරනවා මට නිකම්ම. ඒව තමයි වැරදි. ඒක නිසා තමයි මෙච්චර වේසනයක් උනේ. වැස්සේ අද විතරක් නෙවෙයි. දේශපාලනේ කතා කරනවා අපි දේශපාලනේ කතා කරමු. 88 89 ගැන කතා කරනවා නම් 88 89 අපි වෙනම විවාදයක් තියමු ඒකට. ඒකට අපි මුණ දුමු. මේ ඒවටත් ඒ අධ්‍යක්ෂිමුත් අපිට ලැබලා තියෙනවා. මටත් දැන් අවුරුදු 64ක් වෙනවා. 88 89 කියනකොට මම හොඳ ඉලන්දාරියක්. අපිට නැති චෝදනා දැම්මට ඒව ඇති වෙන්නත් හේතු තියෙනවා. එහෙම දේවල් උනේ මේ හේතුව තමයි වැදගත් වෙනවා. අපි මෙතනදී සභාපතිතුමනි අපි හේතුව හොයන්න ඕනේ. දැන් මම කිව්වා වගේ අක්‍රමවත් ඉදි කිරීම. එතනින්ම පටන් ගන්න ඕනේ. අපි සභාවත් තුළ මොකද්ද කරන්න පුළුවන් මේ හේතු වළක්වා ගන්න. මිනිස්සු කතා කරන්නේ කාපට් පාර ගැන කතා කරනවා, කොන්ක්‍රීට් පාර ගැන කතා කරනවා. හැබැයි කානුව ගැන කතා කරන්නේ නැහැ. හුඟක් දෙනෙක් මිනිසුන්ට කොකා පෙන්නලා යටිමඩි ගහලා පාරට කොන්ක්‍රීට් එකක් දාලා එච්චර කල් උනේ ඌවා. ඒව තමයි මේ විනාශ වෙලා ගියේ. වැස්සේ අද ඊයේ නෙවෙයි. අපි පුංචි කාලෙත් වැස්ස ඕට වැඩි දවස් 7-8 වැස්සා ඒ කාලේ. ඒතකොට ඔච්චර පරිසර විනාශයක් කියලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම කාරුණිකව ඉල්ලා සිටින අපි අවධානය යොමු කරමු අපේ සංවර්ධන කටයුතුවත් කරනකොට අපි ඉදිරියේදී ක්‍රමවත් කාණු පද්ධති සකස් කරලා ඉවර වෙලා පාරවල් කොන්ක්‍රීට් කිරීම. ඒ වාගේ අවධානය අපි වෙනතකට යොමු කරලා හේතුවට පිළියම් යොදමු. වැඩි කාලයක් ගන්න මට සවන් දුන්න සියලු දෙනාට ස්තුතියි ප්‍රොමතුති. දැන් සභාපතිතුමා මට එක විනාඩියක් ඕනේ. එතකොට මේ ටික කතා කරන කෙලෙසින් කරන්න අපේ
නැගිටිගේ මන්ත්‍රීතුමාලා කියන තමයි හොඳ. නමුත් මේ ජාතික විවසනය මේ සිවිල් අරගලයක් එක්ක පටලවගෙන සම්බන්ධයෙන් ඒකට සම්බන්ධ කරනවා නම් අයිති කොට එතන යට අපි කරුණු පැහැදිලිමක් කිරීමක් අනවශ්‍යයි කියලා මම මුලින්ම සභාවටම දැනුම් දෙනවා. එතකොට අපි ජාතික විවසනයකට මුහුණ දෙද්දී අපිට මේ වගේ අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවක් නැති වුණත් අපි වගකීතු පුද්ගලයෙක් විදිහට අපි සභාවට උදේම ඇවිල්ලා වෙන්නේ මොකද්ද කියලා බලලා කොතනද අවතැන්ලා තියෙන්නේ කියලා බලලා අපේ කොටාස බලද්දී හැමතැනම වීඩියෝ ඡායාරූප ෆොටෝ ඔක්කොම අරන් අපි මෙතෙන් ඇවිල්ලා මේ කොටාසයක් විදිහට නැතුව අපේ යටවත් ප්‍රදේශයට මොකද වෙලා තියෙන්නේ කියලා අපි හොයලා බලුවා. ඉතින් වෙන්න ඕනි කාරණේක ජනතා නියෝජිත හැටියට අපි විවේචනය නෙමෙයි මේක මතින් දේශපාලනය කරන්නත් නෙමෙයි. එතකොට අපිට කියන්න තියෙන්නේ අපේ ජලාශ කතාවට එහෙම කවදාවත් අනතුරු ගෙවීමකදී ජලාශ මේ ඉවත් කරන නෙමෙයි. මේ වෙද්දිම අපි දන්නවා අපේ කිට්ටු මැලේසියා මේ වෙද්දිත් දරුණු අර්බුදයකින් හැබැයි තාක්ෂණය ඊට වඩා තියෙනවා. මට ඒකත් කියා ගන්න උවමනාවක් තියෙනවා. වගේම 140-45 බුදු ආයතනයක් අපි කිසි දවසක මේ මහා කන්නේ වගා කරන්න තියෙන ජලාශ ඉස්කරන ආකාරයක් නැහැ. ඒවා මාධ්‍යවල හොඳට ප්‍රදර්ශනය කරා. ඉතින් මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. එතකොට අන්තිම කතාව තමයි මම කියන්නේ මේක සිවිල් අරගලයක් සහ ස්වභාවික විවසනයක් දෙක සම්බන්ධව කරමු. දිට්ඨා කියන්නේ අපි සියලු දෙනාටම ආපු විවසනයක්. දකුණ හැරුණකොට දකුණු දිස්ත්‍රික්කයල පොඩි ගැටලු ඇරෙන මහා විවසනයක් වුණේ. නමුත් මේක සාමාන්‍ය ස්වරූපයේ ඉක්මවලා ගිහිල්ලා එන්නේත් ඊසාන දෙසින් ඇවිල්ලා නිරිත දිගින් ඇවිල්ලා ඊසාන දිගින් ගියපු මුලක් විදිහට මේ නිරිත දිග සාමාන්‍ය මොසම නෙමෙයි ආවේ. ඒක අපි කවුරුත් දන්නවා. නමුත් අපි ගත ක්‍රියාමාර්ග ගැන ටිකක් සැලකිලිමත් වෙන ජාතික මේ කාර්යයේදී ඒවා ගැන අපි ලොකු අවධානයකින් ඉන්න ඕනි. අපි මෙතනින් දක්වන අදහස් වලට අමතරව හැම වෙලාවෙම රටක් විදියට නැගිටින්න මේක ලැබුණු අවස්ථාවක් ඒක හරියටම හරි. එතකොට සුබ නැකතට රට අනුරවගේ මානව හිතවාදී ඉතිහාසයවත් මෙතනින් එහාටවත් පහළ වෙයි කියන එකේ පොඩි සැකයක් තියෙනවා මට නම්. කිසි දවසක මේ වගේ නායකතුමෙක් එක්ක අපිට පැහැදිලි ලැබීමක් සතුටක් කියලා මම මේක සභාවට ප්‍රකාශ කරනවා. මේ වගේ මානව හිතවාදී ඉතිහාසයවත් ඉදිරියට මම හිතන්නේ ලේසියකට පහළ වෙයි කියලා අනුරවගේ නායකයෙක්. එතකොට ඒ කියන අය සැකයක් නැහැ. එතකොට අනිත් එක තමයි අන්තිම කරුණ දිට්ඨා කියන්නේ උඹලට කවදා හරි මතු දිනකදී වෙන්නේ මේක ශ්‍රී ලංකාවේ හැරවුණු ලක්ෂයක් විදිහට හොඳට මතක තියාගන්න. බොහොම සුලි කුණාටුව ගැනවත් දැන් දැක්ව අදහස් වෙනවත් අපි ලොකුවට කතා කරන්න ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එතන ඒ වුණාට අපේ MD මන්ත්‍රීතුමා මේ බොහොම තදින් විවේචනය කරා 88 89 සහ මේ දිට්ඨා සුලි කුණාටුව ඒකට සම්බන්ධ කරලා. ඉතින් අපි තදින්ම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා එතුමාගේ අදහස් දැක්වීමට. මොකද ස්වභාවික විවසනයක් සහ රටේ පැවතිච්ච අරගලයක් ඇත්තට මේ වෙලාවේ ඒක මතුනේ කොහොමද කියන්නේ මටත් වඩා හොඳට එතුමා දැන් එතුමාලාගේ දේශපාලන පක්ෂ අදහස් ඉදි කරපු බොරු චෝදනා සහ මනගැසීම් මම තමයි එයාලම නිර්මාණය කරලා ඒක විනාශ කළා. දැන් අපිට එතුමා හිටියන විදිහට කතා කරන් තිබ්බා. මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා ගරු සභාපතිතුමනි මේ සලගම උඩවත්තට යන මාර්ගයේ අපි පල්ලෙන් දැන්වීමකුත් දාලා තියෙනවා සභාවේ බර වාහන ඇතුල් කරන්න එපා කියන එක. නමුත් ඒක නොතලකා හැරලා නිතරම බර වාහන ඇතුල් කිරීම සිදු කරනවා. ඊයේ දවසේ උඩ ලාල් ගුණරත්න කියන අක්කර 50 අයිති පුද්ගලයා ලොකු මැකෝ රථයක් උඩට අරන් ගිහිලා තියෙනවා. එයාගේ වත්තේ ඉදි කිරීම හරි මොනවා හරි කටයුතු සඳහා අරන් ගිහිලා තියෙනවා. ඉතින් අපි පහළ ප්‍රදර්ශනය කළා තියෙනවා පාර ගිලා පැනවල ඇත්තටම තිමිලි ගල ගාවින් පාර යටින් ඔක්කොම සෝදාන් ගිලා තියෙන්නේ උඩ අර කොන්ක්‍රීට් තට්ටුව විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ වගේම වත්තේ උඩ කොටස නාය ගිහිල්ලා දැන් සභාපතිතුමා ගිහිල්ලා බැලුවා මේ පැත්තට එල්ලිලා වැටලා තියෙනවා කොයිලාය කඩාගෙන වැටෙන්නේ කියලා අපිට කියන්න බෑ. බැරි වෙලාවත් පාර කඩාගෙන එතනින් ගියොත් එහෙම සභාපතිතුමනේ උඩවත්ත සම්පූර්ණයෙන් අපිට රැක බලා ගන්න වෙනවා. පහුගිය පස් කළු ගියපු වෙලාවෙත් අපි උඩවත්තට සෑහෙන ආධාර කරලා තියෙනවා. තාමත් මම හිතන්නේ අදත් බඩු වගේක් උඩවත්තට බෙදලා දෙනවා. ඉතින් දිගටම අපිට ওই වැඩේ කරගෙන යන්නේ උඩවත්ත. එතන පවුල් 800ක් විතර වගේ ඉන්නවා. සාමාන්‍ය ඊට වඩා අඩු ප්‍රමාණයක් ඇත්තේ. පුද්ගල 800ක් විතර වගේ ඇති. පවුල් 200 ගානක් වගේ ඉන්නවා. ඉතින් අපිට පාර වහන එක එක්ක මොකක් හරි ක්‍රමයකට වහලා දාන්න නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේගොල්ලන්ට අනනොතකා දැන් මේ කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් ලාල් ගුණරත්න කියන පුද්ගලයා තමයි
අරන් ගිහලා දැනට එයාගේ වත්තේ තියෙන සභාපතිතුමනේ එයාගේ වත්තේ තියෙන ගල් ටික ඔක්කොම අයිනට ගෙනල්ලා දානවා. වැස්සක් ආපු වෙලාවට සලගම පල්ලෙහා කොටස තමයි බිස්වැල්ල පැත්තෙන් ගල් ටික කඩාගෙන වැටෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ගයක් මොකක් හරි නීත්‍යානුකූල පැත්තක් අපි දැන් සභාවෙන් ගත්ත තීරණයක් නොතකා එයාට එහෙම කරන්න අයිතියක් නැහැ කියන මට්ටමේ තමයි ඉන්නේ. සමහරක් විට මේක මෙයා නොතකා හරිනවනම් ගොඩක් වෙලාවට මීට වඩා ලොකු ගැටුමක් ඇති වෙයි. මිනිස්සු මීට වඩා ක්‍රියාමාර්ග වලට එයි කියන එකත් පොඩක් මම මතක් කරලා තියෙනවා. ගාමතු සභාපතිතුමනි ගාමතුමනි මන්ත්‍රීවරයනි මම අදහස් දැක්වීමේදී මන්ත්‍රීවරු නම් කාලයක් ගත නමුත් මට මූලික කරුණු කීපයක් ගෙනල්ලා දක්වමින් මම මේ සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට උත්සාහ කරනවා. අද මහා සභාව විශේෂයි. ඒක විශේෂත්වය තමයි අද අපි 2026 අයවැය වාර්තාව ඉදිරිපත් කර සම්මත කරගන්නේ. දෙවෙනි එක මේ අපි නොසිතූ නොපැතූ දිට්ඨා සුලිග්නාටි පසු විපරම් තත්ත්වයේ ඉන්න අපි. ඒ නිසා ඉතා වැදගත්. ඒ නිසා මම අපේක්ෂා කර ඇත්තටම අද දවසේ අපි ගරු මන්ත්‍රීවරු 18 දෙනා මේ සභාවේ මේ සභාව අවසන් වෙන තුරු මේ සභාවේ සිටිමින් අපි සභාවක් හැටියට මොනවද කරන්නේ කියලා යටපත්තට මොනවද අපි කරන්නේ කියලා යම් තර්කානුකූල සාකච්ඡාවක නිරත වෙයි කියලා. හැබැයි අපි දන්නවා අද දවසේ අඩුම තරනේ මේ සභාවට එන්න වාරු නැති මේ සභාවේ වාඩි වෙන්න වාරු නැති කීප දෙනෙකුත් තියෙනවා. තමන්ගේ ප්‍රදේශයේ තමන්ට තනතුන මිනිස්සුන්ට සහාය දක්වන දායකත්වය ඕකද? අද එන්න දෙමුණා. ඔය ඔක්කොම ටික කතා කරන්න දෙමුණා. නමුත් දැන් අවසාන භාගයේ නිකන් පොලොප්පම් කිරීමක් ඇති වුණා. අපි දන්නවා ඒවා. ඔය පොලොප්පම් කිරීමම තමයි ඉතිහාසයේ පුරාවට දෙන්නේ. ඇත්ත කාරණේ මතු කරන් පස්සේ කලබලයටපත් වෙන එක වළක්වන්න බෑ. දැන් ගරු මන්ත්‍රීවරු නැකත ගැන කතාමියක් සුනාමියට එහාගේ සුනාමියක් ගහන මේගොල්ලෝ. අනිත් සහෝදරයා මේ නැකත මේ වෙලාවේ මේ රටේ ජනාධිපති නෝනා නම් මේ නැකත ඒගොල්ලන්ගේ සුබ නැකතක් බවට පත් වෙනවා. ඒ නිසා මම අපි දන්න පැහැදිලිවම අවසාන භාගයේ ගරු මන්ත්‍රීතුමා අදහස් ප්‍රකාශ එතුමා ගැන එතුමාගේ විශ්වාසයක් තියෙන බව අපි දැක්කා. ඒ නිසා අපිට ඒ ගැන අපි දන්නවා මේ කනගාටුදායක සිද්ධියෙන් අපි දේශපාලනය කරන්නවත් මම හිතන්නේ අපි සභාවකට මම කරුණු ටික ඉදිරිපත් කරන්න දැන් මේ ජාතික දේශපාලනය ඇති වුණු ඔය කුණු කතා ටික මෙතන මතු කරගෙන අපි මේකේ බයිට් එකට ගන්න යන්න ඕන. අපි විනයි ඇත්තට මෙතන හිටියා නම් මේවා ටිකක් හොඳ හැටියට පැහැදිලි කරලා කතා බහ කරගන්න තිබුණා. නමුත් එතුමාලා මම හිතන්නේ විශේෂ හේතුවක් නිසා යන්න ඇත්තදී දැන් මෙතන එන්න බැරිව කට්ටියයි ගිය කට්ටියයි ඔක්කොම ගත්තා පස්සේ ඊටාම මෙතන ඉන්න බැරි තත්ත්වයක් ආවා. ඉන්න බැරි තත්ත්වෙ මුහුණ දෙන්න බැරි කමක් තියෙනවා ඇත්තට. මේක ඇතුලේ මොනවද කරේ කින්න මන්ද උනේ මේ අවසාන භාගයේ. හොඳ හැට දන්න මිනිස්සු ළඟට ගිහිල්ලා කතා කරනවා. යටවත් ප්‍රදේශයේ මිනිස්සු අපේ ජනතාව ළඟට ගිහිල්ලා අපේ മന്ത്രിවරු ගැන හරි අපේ මේ සභා නියෝජක ගැන අහන්න පොඩ්ඩක් ගිහිල්ලා කතා කරනවා. අපි මේ බිමේ 25 වෙනිදා අපේ මහා සභාවේ අපේ සභාවේ තුන විශේෂ වැඩසටහනක් මම හිතන්නේ අපේ മന്ത്രിවරු සහභාගී වෙන ඉතින් අපේ නොපෙමිණි කීප දෙනෙක් සිටියා. එදා ඉඳලා 26 තමයි අපි දරුණු විදිහට මම හිතන්නේ 27 වෙනිදා ඉඳලා අපේ ගරු මන්ත්‍රීවරු බොහෝ පිරිසක් මම හිතන්නේ අනිත් අයත් අපේ මන්ත්‍රීතුමියලා යම් යම් දේවල් කරන්න ඇති. අපි ඒකට සාක්ෂි හොයන්න ඕනේ නැහැ. ඒක තමයි යුතුයකම. හැබැයි අපි දන්නවා මේක කොහෙවත් Facebook වලවත් මාධ්‍ය වලවත් වාර්තා වෙන්න නැහැ. උදේ 7ට පටන් ගත්තාම සමහර 6ට පටන් ගත්තාම රෑ 1 2 ඒ වගේ දිගට මම හිතන්නේ 30 වෙනිදා වෙනකන් වැසි නොදකා අපේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මම හිතන්නේ මේ ආපදා දත්වේදී අපේ මිනිස්සු ළඟ හිටියා. මිනිස්සු එකට සාක්ෂි දරනවා. මිනිස්සු එකට සාක්ෂි දරන. ඒක නිසා තමයි අපිට අද කතා කරන්නේ. අපිත් එක්ක ඉන්නේ. මේකෙදී විපතේ ස්වභාවය සැලකිලි ගත්තන් පස්සේ අපිට 100% මේ වෙනකොට සියලු ප්‍රශ්න වලට ඩික්ටාවර් සෝ කරගන්න බෑ. අපි දන්නවා කවුරුද ඒ ජනතාව දන්නවා. මම දන්නවා මගේ කොටසේ ලක්ෂ එන්නේ. අද වෙනකම් ලයින් නැහැ. හැබැයි මේ මිනිස්සු මට දෙපාරක් කතා කරලා ලයින් නැහැ කියනවා. මොට්ටොල ජනතාව මගේ කොට්ටාසේ ඊයේ ලයිට් හම්බුනේ. එකපාරක්වත් කතා කරන්නේ.
මට ලයිට් එන්න. හැබැයි යම් මිනිස්සුන්ට අවබෝධය ඇතුළේ තියෙනවා. අපි දන්නවා මේ කොට්ටාස ඇතුළේ මිනිස්සු අපි විශේෂයෙන්ම අපි මිනිස්සුන්ට ස්තුති කරන්න ඕන, තරුණයන්ට අවදි ස්තුති කරන්න ඕන. සෑම මාර්ගයකම බොහෝ වෙලාවට අපිට කියලා කතා කරලා බැරි අවස්ථාවට අපිට කතා කරගම ඒ තරුණ කොටස් ඒ පාරවල් සුද්ධ කරනවා. අපි മന്ത്രി සහෝදරුන්, මන්ත්‍රී සහෝදරයන් දිවි නොදකා මම දන්නවා සරිත් මන්ත්‍රීතුමා විශේෂයෙන්ම අර බ්‍රැන්ඩිගල ප්‍රදේශයේ අපේ මිත්‍ර මන්ත්‍රීතුමී එක දිනක් මුළු වැස්ස දෙමිනේ උදේ 9 ඉඳලා හැන්දෑවේ 8 9 වෙනකන් හිටියා. එහෙමයි වැඩ කරේ. එතකොට මේකෙදී ජනතාව මේකෙදී කොහොමද අපි ඇසුරු කරේ කියන එකයි මේකෙදී අපි කොහොමද දුක සැප බෙදාගත්තේ කියන එකයි හොඳට දන්නවා. ඉතින් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මම හිතන්නේ දැන් පළක් නොවුණත් හැබැයි අපි දර අදහසක් හදාගන්න ඕන මේ කටයුත්ත සම්බන්ධයෙන්. දැන් ඔය කිව්වනේ මේ මොනවත් මේ හැලක්මක් නැහැ කියලා. අපි 27 වෙනිදා උදේ ප්‍රාදේශීය කාර්යාලය 9ට ගියා. අපි ගරු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යටවත්තේ රාජ්‍ය සභාවට එකතු වුණා. අපි හැදුවා ආපදා කළමන තරණ කමිටුව. ප්‍රාදේශීය ලේකම්තුමිය, පොලිසිය, මහවැල යටවත්ත, ගෝජන සේවා යටවත්තේ ප්‍රාදේශීය සභාව මේ කළමනාකරන කමිටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ කමිටුව තමයි මේ දවස් කීපය තුලම උදෑසන 9ට හැමදාම හමු වුණා. වැස්ස ගැන හිතුවේ නැහැ, ආපදාව ගැන හිතුවේ නැහැ. හැමෝම හමු වුණා. හැමෝගෙම මූලික අවධානය වුණා. මේ අවතෙන් කඳුළු පවත්වන්නේ කොහොමද? උන්ට සහන සපයන්නේ කොහොමද? ලෙඩ රෝග බොයන්නේ කොහොමද? ඒගොල්ලන්ට සහාය දෙන්නේ කොහොමද? බඩුවේ ගිහින් දෙන්නේ කොහොමද? පාර සුද්ධ කරගන්නේ කොහොමද? ලයිට් ලබා ගන්නේ කොහොමද? මේ සියල්ල අද වෙනකම් අපි ඊයේ උදෑසනත් ඒ විදිහටම හමු වුණා. මේ වෙනකම් අපි කටයුත්ත නිරතලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සැලසුම් නැතුව වැඩ කරපු එකක් නැහැ. අයාලේ කියවන අයාලේ ගියා නම් මේ අද අපේ ප්‍රදේශයේ මිනිස්සු මේකෙන් පස්සේ ජාල විවිධයටපත් වෙනවා. මං හිතන්නේ අපි දැක්ක අයාලේ අපේ ආණ්ඩුව කැඩේ කොහොමද හදුනේ කොහොමද? සෑම ආපදාවට පත් වූ පවුලකටම ඉතා ඉක්මනින්ම සහනමාල දුන්නා. අපි දන්න විශේෂයෙන් හුදකලාව ප්‍රදේශ දෙකක් තිබ්බා. විශේෂයෙන්ම බටහිර වත්ත පවුල් 80ක්. උඩගම වත්ත පවුල් 252ක්. අපි ඒ සැනින්ම මම දැන් අපිට පාරවලට කිට්ටු වෙන්න බෑ. ආපදාව පේනවා. මේ ගස් වැටෙනවා තමයි. මඩ පාරවල් පාරට එනවා. හැබැයි ඒ දීලා පයින් යන්න ඕන මාර්ග ටික. සකස් කරමු සර. බ්‍රැන්ඩිගල ප්‍රදේශයේ පිවිසීම අතිශය බලපෑම. මෙන්න මේ තත්ත්වයන් ඇතුලේ අපි බැලුවා මේ මිනිසුන්ට දෙන්න ඕන අවම අවශ්‍යතාවය තමයි ආහාර පාන. වතු ප්‍රදේශවල මිනිසුන්ට ඉතාම දුෂ්කරතාවල යන්නේ විදිහක් නැහැ. පිවිසීම අපහසුකම්. ඒ නිසා අපි පැහැදිලිවම ඒ ආණ්ඩුවක් හැටියට කරන ගමන්ම විවිධ ආයතන වලින් දක්වන සහයෝගය නැතුව මම හිතන්නේ කිසිදු අඩුවක් නැතුව ඒ පිරිස වලට අවශ්‍ය ආහාර පාන ටික මූලික අවශ්‍යතාවය කෑම බීම ටික ලැබුණා. අපිට අවසාන වශයෙන් මතක් කරා බැන්ඩිගලදී අපිට කන්න බොන්න ඕන තරම් තියෙන මහත්කම භූමි තෙල් නැහැ කිව්වා. අපි මේ පණිවිඩය අපි මේකේ දෙද අපි මේ බඩු බෙදන්න කොහෙද කියන්නේ. විශේෂ මතක් කරලා අපි සහෝදරයෝ දන්නවා බඩු බෙදන්න අපේ මන්ත්‍රීවරු කවුද බඩු බෙදුවද Facebook එකේ දැකලා උතන කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක් නැහැ. අපි සියලුම දේවල් ඒක රැස් කරේ ප්‍රාදේශීය කාර්යාලවල. අපිට පණිවිඩයක් ආව නම් අපි ප්‍රාදේශීය කාර්යාලය සම්බන්ධ වෙනවා. මොකද අපි දන්නවා මේකෙදී කෑල්ලෙන්නේ දේශපාලනය. ඔය නිකන් දාපු කෑලි බොරු කෑලිවා. කෑල්ලෙන්නේ දේශපාලනය අපි දන්නවා පැහැදිලි. ඒ නිසා අපි සම්බන්ධීකරණය කරේ ප්‍රාදේශීය කාර්යාලයෙන් යන ප්‍රාදේශීය කන්තුමිය. ශ්‍රේෂ්ඨ නිලධාරී 4-5 දෙනෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරී, සංග්‍රහධාරී මෙන්න සම්බන්ධ කරලා භූමි තෙල් නැහැ කියනකොට අපි පණිවිඩයක් දෙනවා අපිට හිතවත් පිරිසට. භූමි තෙල් එනවා. බෝතල් කරලා ඉන්නේ. බෝතලේ කියන්නේ. ආයේ ඒ මිනිසුන් කරදෙන්න. වතු දෙකටම පුළුවන් විදිහ අපි ඒ දෙක මිනිසුන්ට අවශ්‍ය මූලික දේවල් ටික මම කියන්නේ විශේෂයෙන් ඒ පිවිසීම අපහසුයි. අපි දන්නවා මේකෙදී අපි සෑම ජනකොටසකටම අපි උපරිම සැලකුවා. හැබැයි මේකේ ජනතාවත් වින්දා අපිත් වින්ද කොටසක් තියෙනවා. ඉතින් ඒක අපිට මෙවැනි අසීරු දුෂ්කර මෙවැනි තත්ත්වයන් වලදී අපි කාටත් දෙන්න රටක් හැටියට අපි රටේ මිනිස්සු ඉතා ඉක්මනින් මම දැන් නැගිට අපි දන්නවා 30 වැස්ස නතරුනේ පළවෙනිදා යටවත් ඒලකට ලයිට් ආවා. කොහෙන්ද ගත්තේ? දොඩංගසලන්නේ ගත්තේ. රෝහලට කදවරක් තිබුණා පාත් වෙන අපහසු වතුර නැහැ. අපේ සහෝදරවරු ගෙදර තියෙන මැෂින් එක ගෙනලා රෝහලට වතුර ටික ගහලා දෙන්න. ඉතින් එහෙම මැදිහත් වුණා. මං කියන්නේ අපේ මැදිහත් වීම ප්‍රතිඵලයක් නිසා තමයි යටවත් මෙතරම් ඉක්මනින් අපේ ජනතාව ඇත්තටම
තමන්ට නැගිටලා දැන් 4-2 නැගිටින්න. ඒ නිසා මේකෙදි අපේ කොටස මම කියන්නේ මේ පොග්ගලික සතුට ලබන අපේ කොටස අපි උපරිම උත්සාහ ගත්තා කියන ඒ සාර්ථක වුණා කියන විශ්වාස කරනවා. අපිට හැබැයි තාමත් ලයිට් ටික ගියේ නැත්නම් තියෙනවා. තාම පහසු වෙන්නේ. ඊටාම් බරපතල අපද 33000 තාමත් බිම සමහරන. ලයිට් ට්‍රාන්ස්ෆෝර්මර් බිම සමහරව දැන් තමයි ඒ වගේ. ඉතින් දිවාර නොදක විශේෂයෙන්ම ඒ සඳහා මහන්සියුණු පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම ගන්න ඕන යටත් ප්‍රාදේශ සභාවේ අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය. මම හිතන්නේ රාජකාරියකුත් තියෙනවා. ඒ වගේම අපේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය. ඒ රාජකාරිය ඒක ප්‍රාදේශීය ලේකම්කාරය. මන්න අපි දැක්කා මේවර මෙන්න රාජකාරිය ඉක්මවා ගිය තමන්ගේ වගවීම ඇතුළේ කරපු වැඩ කොටසක්. සභාපතිතුමා එනවා මැරෙන්න යනවා කියලා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හිටියා. අතිශය වැදගත්. අපිත් එක්ක අපි එකට වැඩ කරන മന്ത്രി මණ්ඩලයක් අපිට ඉන්නවා. ඒක අතිශය ආඩම්බරයක්. මම කියන්නේ මේ ආපදාව අපේ ශක්තිමත් කරපු ආපදාව. ඒ නිසා අපිට මේකෙන් පරදින්න ස්ථිර වශයෙන්ම දැන් අපි සැලසුම් හදලා තියෙන රටක් හැටියට රටත් එක්ක යන්නේ ප්‍රාදේශ සභාව හැටියට වගේම ප්‍රාදේශ සභාව හැටියට ඒ රටත් එක්ක යන ගමනේදී අපි දායක වෙන්න ඕනේ. අපි മന്ത്രിවරුන්ගෙන් මම ඉල්ලා තිනවා 2.50 ෂෝ වලට නම් යන්න එපා මන්ත්‍රීතුමා කියන්නේ. අපි එකට එකතු වෙමු. ඒ නිසා එහෙම ගියොත් මම හිතන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අපි දන්නවා සංවර්ධන යෝජනා කීපයක් අපි කොටස ලක්ෂ 9 ගානේ දෙනවා. අපි දන්නා මෙවර අපි දන්නා මේකෙදින් අපි දන්න ප්‍රදේශයේ පාරවල් සියල්ල අපි දැන් හඳුනාගෙන තියෙනවා ගරු මන්ත්‍රීවරුනි දැනට යටත් ප්‍රදේශ සභාවේ ග්‍රාමීය පාරවල් 29ක් දැඩි ලෙස ආපදාවට ලක් කරලා තියෙනවා. දැඩි ලෙස. මම කියන්නේ දවස් සුදුසු තමයි නමුත් දැඩි ලෙස ආපදාවට පත් වෙන 29ක් තියෙනවා. මේකෙන් තියෙනවා නව මාර්ග සැදිතු ස්ථාන 7ක් මාඩදිනේ පන්සල අසල. බරපතලයි පාර ගිලා දැන්. දලුපත ගොස්වත්ත පාර ගිලා ගහලා. අබම්පොළ වල්පොළ අති විශාල අලුත්කම වල්පොළ කොටස. විශාල ප්‍රමාණයක් හොදාගෙන ගිහලා. උලංගල මාර්ගයේ නැවත අලුත් මාර්ගයක් හදන්න වෙයි. දැන් ඔය ගුණරත්න මහත්තයා කරන විගඩ පොඩක් හොයලා බලන්න මොකක්ද කියලා අපි එකක් බලමු. විශාල අනතුරක් තියෙන එතන. අස්ගිරි බටහිරවත්ත බරපතල ප්‍රශ්නයක් වුණා. නමුත් පෞද්ගලිකව අපි කුලියට ගත්ත ඩෙකෝර් අත කීපයක් යොදාගෙන ඇත්තටම පෞද්ගලික දස්වල ඔය මේ ප්‍රදේශීය ව්‍යාපාරී මහතුරුන්ගෙන් අපි ඔය මලමිනි ඇතර අසරණු තත්ත්වයන් වලට අපි ඒ කුලියට ගත්තා. අපේ සභාවේ ඩෙකෝර් යන්ත්‍රය අපිට දවස් දෙකක් තුනක් වැඩ කරන කැඩුනා. අපිට ඇත්තට මේ අපි එහෙම අඩුපාඩු ඉන්නවා. නමුත් අපි ඒව නොදකා අපි ඇත්තටම මේ හැම සහයෝගයක්ම අරගෙන ආණ්ඩුවෙන් අපිට ලැබෙන පළාත් පාලන කොමසාරිස්තුමා අපිට දෙන අනුග්‍රහයත් එක්ක අපි ඒවා මුදල් හදල් වෙන් කරගෙන රාජ්‍ය ලේකම්කාරයත් එක්ක සහ අනුබන්ධව මේ සියල්ල කළමනා කරලා ඉඩංගම වෙල්ලිමොළ ආරණ්‍ය පාර බරපතල ප්‍රශ්නයක් වුණා දෙනවා. ඒතර අබම්පොළ වෙල්ලේකේතර මාර්ගයේ විශාල කඩාවැටීමක් තියෙනවා. මෙන්න මේ වගේ පාරවල් හතක් තියෙනවා. ඒක විශේෂ මැදිහත් වීම කරන්න වෙනවා. ඒතර RD පාරවල් සහ PRD පාරවල් දෙකත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපිට වගකීමක් නැති වුණත් අපේ ප්‍රදේශයේ ප්‍රධාන පිවිසුම් මාර්ග ඊළඟට මාතලා පිටේ මාර්ගයේ බරපතල තත්ත්වයක් තියෙනවා. මාරස් පිටේ ප්‍රදේශයේ වාලවල අලුවිහාර මාර්ගයේ මුදුන කියන කොටසේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේවට පොරොන්දුලා ඉන්නවා ඒ ඉංජිනේරු මහතුරු මේවා ඉක්මනින් ඉක්සකර කරලා දෙන්න. හැබැයි මාතලා පිටේ නම් ටිකක් විකල්ප මාර්ගය පාවිච්චි කරන්න වෙයි ටික දාලා. ඉතින් මෙන්න මේ විදිහට අපි මැදිහත් දුණු කාර්යභාරය මම කියන්නේ මේ රටේ අපි සාක්ෂි කියන්නේ නැහැ නේද මේ ප්‍රදේශයේ ජනතාවන් සාක්ෂිදරයි අදාළ නිලධාරීන් සමාජ සාක්ෂිදරයි. ඉතින් විශේෂයෙන්ම මේදී විශේෂයෙන්ම අපි දන්නවා මේකේ පටු දේශපාලන වාසිකයන් කාලගුණ අනාවැකිය සහ අනිකුත් ඔය නිකන් කතන්දර කියලා ජාතික දේශපාලන ඇතුලේ ඒ කරන විගණම අපි මේකට අදාළ කරගන්න ඕනේ. ඒවත් තරම දැන් මම හිතන්නේ මේ යන අපේ සරස්මත් එක්ක ආණ්ඩුවක් හැටියට ගරු ජනතුමන් සහ කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුවත් එක්ක මම හිතන්නේ ඉතා ඉක්මනින්ම ජනතාව නගා සිටීමේ වැඩ ටික ක්‍රියාත්මක වෙනවා. අවතැන් වූවන්ට ඒ නිවාස සාදා ගැනීම, ඉඩම් සකස් කර ගැනීම, ඉඩම් ලබා දීම අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. අපිට ප්‍රාදේශීය භාවකයට සමහර තීන්දුව ගන්න බැරි වෙයි. හැබැයි ප්‍රාදේශීය භාවකයට අපි මන්ත්‍රී මණ්ඩලය හැටියට අපිට ගන්න පුළුවන් තීන්දුවන්ගේ මහා සභාවකදී අපි ඒවා තීන්දුව ගමු. අපිට අවශ්‍ය පාරවල් ටික සකස් කරගන්න, අවශ්‍ය ලිප්බිල් ටික සකස් කරගන්න. අපි දන්නා තරමින් දැන් මේ වෙනකොට අපිට එහෙම ලොකු ලිප්බිල් ප්‍රමාණයක් සකස් කරන්න ප්‍රශ්න නැහැ. හැබැයි ජල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒවා අපිට දැන් වාර්තා වෙලා තියෙන දේවල් සහ තව අලුතින් වාර්තා වෙවි. මේ සියල්ලම අපි සැලකිලිට ගනිමු. ඉතින් ඒ අනුව අපි කටයුතු කරමු කියන
අදහස ඉදිරිපත් කරන්න කැමති. අපි සාමාන්‍යයෙන් යටවත්ත ප්‍රදේශයේ පවුල් 1000ක් තමයි මේ ආපදාවට ලක් වෙන්නේ. මේ පවුල් 1000න් කඳවුරු කීපයක් පවත්වන ගියා. ඒ කඳවුරු වල සාමාන්‍ය 150ක් වගේ පිරිසක් ඇතරට රැඳුණා. ඊට පස්සේ නිවාස හානි සාමාන්‍යයෙන් අර්ධ වශයෙන් නිවාස හානි 200ක් විතර වගේ තියෙනවා. පූර්ණ හානි 20ක් විතර වගේ තියෙන මේවා වෙනස්කම් වෙන්න පුළුවන් පොඩි තත්ත්වයක් වෙද්දී. ඉතින් සාමාන්‍යයෙන් පුද්ගලයන් සංඛ්‍යාව 4000ක් පමණ ප්‍රමාණයක් අපේ ප්‍රදේශයේ අනතුරට අවදානයට පත් වුණා. ඉතින් අපි කනගාටු වෙන අතර මේ අපේ සහෝදර ජනතාවක් ඒ අසරණභාවයට පත් වීම සම්බන්ධයෙන් නමුත් ඒ අසරණභාවයෙන් මුදවා ගැනීම සඳහා රටක් හැටියට ගන්න ක්‍රියාමාර්ග වලට අපි සභාවක් හැටියට අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්න අපි මම හිතන්නේ අපි ඉතාමත් දක්ෂ අපිට മന്ത്രി මණ්ඩලයක් ඉන්නවා සහයෝගය දෙනවා අපිට මම දන්නවා. හැබැයි සමහර වෙලාවට ඔය ආඩපාලිකයේ මුදල් අවස්ථාවක් තියෙනවා. නමුත් මම කියන්නේ මෙතනින් එහාට යන්න අපි රට මෙතනින් එහාට මේ ඇති වුණු විනාශය අපි දන්න පහුගිය කාලවල ඇති වුණු විනාශයන් සමහර තමන්ගේ දේශපාලන බලවුණාවන් ඉෂ්ට කර ගැනීමට පාවිච්චි කරා වුණාට අපි රටක් හැටියට අමෘතසානායක ජනතුමා ඇතුළු අපි ආණ්ඩුවක් හැටියට අපි මේකෙන් කිසිදු අඩුතරම රුපියලක්වත් මේකේ වංචාව නොවන විදිහට වැඩ කරගන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි ජනතුමා දන්සලක් කරලා 25000 දෙන්න 25ක් දෙන්න සුළු කම්පන තත්ත්වයක් පවා කියන්නේ. ඒ නිසා ආපදාවේ ස්වභාවය තලකරන්නතරම මේ ඒවා සැලසුම් කරાવી ඒවට තාක්ෂණික ශිල්පීන් පාවිච්චි කරලා ආදාළ කටයුතු කරાવી. තව පොඩි ප්‍රශ්නයක් අපිට තියෙන අතන මේ ආපදාවට ලකුණු ප්‍රදේශවල අර නායෑමට ආසන්න වූ තැන්වල නිවාස පදිංචි වෙලා ඉන්න කීප දෙනෙක් තියෙන අබම්පොළ වගේ තැන් ඔය සරගම වගේ විශේෂ ප්‍රදේශ ඊට පස්සේ දස්ගිරි මඩදින්නේ වගේ ප්‍රදේශ කීප දෙනෙක් අපි ස්ථාන හතක් හඳුනාගෙන තාම දරුණු මානසික කම්පනයකින් ජීවත් වෙන්නේ පවුල් 140ක් විතර වගේ ඒ ප්‍රදේශවල ජීවත් වෙනවා. අපි ඊයේ දීලා මිස් වෙන කරාතර අබම්පොළ වගේ තැන තාම බරපතලයි. නමුත් ඉතින් අපිට ඒවට අපේ නිගමනය අපිට දෙන්න බෑ. ඒවට විද්‍යානුකූල පරීක්ෂණ ඕන නෙවෙයි. ආපදා කල්පනා වඩේල් පරිසර සංවිධානය වගේ එකකින් අපිට නිරීක්ෂණය. නමුත් අපිට මේවා කඩිනමින් කිරීමට අවශ්‍යතාවය වෙනවා. ඉතින් අපි ගරු මන්ත්‍රීතුමාලා මම හිතන්නේ ඒවට කඩිනමින් මැදිහත් වෙවි. ඉදිරිතොරතුරු දෙවි. අපේ පක්ෂ විපක්ෂ දෙයක් අපේ නගර මන්ත්‍රීතුමාන්ට මම අපේ රසාව මන්ත්‍රීතුමා කිව්වේ ලක්මන් මන්ත්‍රීතුමාත් එක්ක කතා කරලා වැඩ කරමු. රම්‍ය මන්ත්‍රී මම කියන්නේ මේකෙදී මේක අපිට ජයග්‍රහණය කරන්නකොට එතනදී. මෙතන ඔය අර මේ ඒ නිසා අපි හැමෝම අපි ඕන වෙලාවක නායකත්වයේ දායකත්වය දෙන්න කැමැති. අපි හැමදෙනාම අපි සඳහා දායකත්ව දෙමු කියන ඉල්ලීමක් ලබා මතක් කරමින් මම හිතන්නේ අපිට මෙතනින් එහාට යටවත් වගේම මේ රට ඉදිරි නිශ්චිත ඉලක්ක සහගත ගමනක ඇතුළේ කෙටි කාලයක් ඇතුළේ අපිට මම හිතන්නේ මේ රටේ ජනතාවට අපි බලාපොරොත්තු වෙන අපි ප්‍රාර්ථනා කරන යහපත් දවස් උදා කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා මම හිතන්නේ අපිට හොඳ නායකත්වයක් තියෙනවා, හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. අපිට ලෝකෙ උදව් කරනවා, රටේ මිනිස්සු උදව් කරනවා, රටේ දායකත්ව දෙනවා. අපි දන්නවා මේ රට තිබුණු තැන නේද? අපි පසුගිය අවුරුද්දේ මේ වෙනකොට අපි රට බාරගත්ත ඉතාම නරක තැනකද? රටේ ආර්ථික බිඳුවේ ඔතනින් පටන් ගත්තේ. එහෙම දුපු රටකදී අපි මෙවැනි මට්ටමකින් මේ රටේ ජනතාව සුවපත් කරගන්නට ගන්නා උත්සාහය මම හිතන්නේ මේ රටේ ජනතාවගේ වගේම මේ රටේ රාජ්‍ය නායකයන් නිසා ආගමික නායකයන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක් වෙලා තියෙන මේ ගන්නා ක්‍රියාමාර්ගය. ඒ නිසා ඒව සම්බන්ධයෙන් අපිට ওই කවුරු හරි කොහේ හරි කියන කතන්දරයකින් අපි සැලෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ ජනතාව ආගමික නායකයෝ ලෝක නායකයෝ පවා විශ්වාසයට බල දෙනවා මේ රටේ නායකත්වය පිළිබඳ ඒ ක්‍රියාමාර්ගය පිළිබඳ. ඒ නිසා අපේ ඉදිරි ගමන ස්ථිරයි. ඉතින් ඒ ගමනේ මගේදී අපේ දායකත්වය අපි නොපසුබටව ලබා දීම අපේ යුතුයකම වෙනවා අපි වගේම වෙනවා. ඉතින් යටවත් අපිට සංවර්ධනය කරගන්න අපිට වැඩි කාලයක් යන මේ ආබාධාලක් කොටස් අපිට දිනු කරගන්න පුළුවන් කියන එක පැහැදිලි. ඉතින් අද අයවැය විවාදයේ අපේ වැඩි ජාතික සම්මත වුණා. අපිට සහායක සීල දනාටම අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරන ගමන්ම විශේෂයෙන්ම අපි පහුගිය කාලේ මේ සිරු ආපදා තත්ත්වය තුළ අපිට විදායකන අපිත් එක්ක දායකන පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පශු වෛද්‍ය කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, නිලධාරි ප්‍රධාන නිලධාරීන් අපිත් එක්ක ඉතාම සහාය වැඩ කරා. මම ඒගොල්ලන්ට මම මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. හැම ආයතන පුද්ගලයන් නැතුව ව්‍යාපාරික මහතුරු සමාජයට උදව් කරා විවිධ දේවල් දෙන්නට.
සහයෝගය දෙන්න ඒ වගේම අපිට කතා කරලා අවශ්‍යතා මොනවද කියලා ඇහුවා. ඒ පිළිසරට අපි ස්තුති ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම අපේ ප්‍රාය සභාවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අපේ ලේකම්තුමිය මම හිතන්නේ හැම වෙලාවෙම අපිත් එක්ක මේ වැඩවලදී සම්බන්ධ වුණා. අපි කොහොමද මේක මෙහෙව ගන්න ඕනේ කියන කාරණා ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරි මණ්ඩල වගේම ඒ සියලුම කාර්ය මණ්ඩල මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් අද සභාවේ වැඩ කටයුතු අපි අවසන් කිරීමට සූදානම්. ඒ වගේම යම් විදිහක අපිට මේ